Hello, my ratan, komoda hondin innawada? Onna ithin sati dekkata satiyකට දෙකකට විතර පස්සේ ආයේ අපේ දනා vlog channel එකෙන් වීඩියෝ එකක් අරන් එනවා. ඉතින් ඔන්න අද දිග වීඩියෝ එකක් අරන් එන්නේ. ඉතින් ඔන්න අද අපි යන්න හදන්නේ. දැන් අපේ පැත්තේ තියෙනවා පොඩි උස කන්දක්. අපි ඒ කන්දට නගින වීඩියෝ එකක් කරන් තමයි යන්නේ. හරි ඉතින් යන ගමන් කතා කරමු ඉතින් විස්තර ටික. මං ඉතින් යනකොට වීඩියෝ කර යනකොට දැක්කේ මේ හරිය තියෙනවා ලොකු මේ වැටකුළු වගාවක්. මං ඔයාලට පෙන්නන්න තින්නකෝ බලන්නකෝ මේ හින්දා මේ හින යායකට මෙයාලා මේ වැටකුළු වගා කරලා තියෙනවා. හරිද? බලන්නකෝ ඉතින් මා වීඩියෝ කර යනකොට වීඩියෝ එක ආයෙ පාරක් බලනකොට තමයි දැක්කේ මේ වැටකුළු වගාවක් තියෙනවා කියලා. මේ බලන්නකෝ වැටකුළු කර ඕම් බලන්නකෝ අර අස්සේ එහෙම හින්නට තියෙනවා. මේ වගාව මෙයාලා මේ එහෙම නිකන් පොඩ්ඩක් නෙමෙයි මේ මහා පරිමාණයෙන් කරගෙන යනවා. ඔයාලා පොඩ්ඩක් බලන් ඉන්නකෝ මේ පහට යනකොට දිගටම වැටකුළු යාය. අර බලන්නකෝ අර ආහාර හිටන් දිගටම වැටකුළු තියෙන්නේ. ආහාරිනම දිගටම වැටකුළු. guys ඉතින් මම මේ පන්සලට මීට කලින් ගිහිල්ලා තියෙනවා අවුරුද්දකට දෙකකට විතර පස්සේ ඊට පස්සේ මේ යනවාමයි. අද මම විතරයි යන්නේ වෙන කවුරුත් යන්නෙත් නෑ. පාර මතක හැටියට තමයි යන්නේ කොහෙට යන්නේ දන්නේ. අපි ඉතින් ගිහිල්ලා බලමු. මේ guys තව වගාවක් තියෙනවා වැටකොළු. මේකේ මාර වැටකොළු වගාව ලන්දන්නේ තියෙන්නේ. ඉන්නකෝ මම ඔයාලට පෙන්නන්න මේක. මම බලන්නකෝ මේ වැටකොළු වගාව. මාර වැටකුළු වගා ලන්දක් තියෙන්නේ මෙහි මේ යස් මල් පිපිලා ලස්සනයි. සේරම වැටකුළු. යස්සේ මේ පතෝල හරි කරවිලා හරි තියෙනවා. මේ හරි තියෙන්නේ කරවිල. ඊට මේ හරි තියෙනවා මේ පතෝල. ආර කරල් පේනවත් දන්නේ ඉන්නවා පෙන්න. මේ හරිය තියෙනවා පතෝල කර. නෑ මේ හරියෙන් පතෝල. මේ හරියෙන් පතෝල. නෑ ඒ වගාවත් ඉවරයි. හරි. අපි දැන් මේ පේනවා ඉතින් ගමනේ මගක් යන ගමන් තියෙන්නේ. දැන් නම් ගොඩක් දුර ආවා. ඉතින් කියන්න විස්තර කියලා කලිය මොනවත් විස්තර නෑ. මේ ගල උඩ පන්සලක් තියෙනවා. ඒ පන්සලට තමයි අපි දැන් යන්න හදන්නේ. ගිහින් කතා කරමු. guys මං හිතන විදියට මට පාර ටැපලුණා වගේ. දැන් මෙහෙට එකක් තියෙනවා මෙහෙට තව පාරක් තියෙනවා. කොහෙට යන්නද කියලා හිතා ගන්න බෑ. අපි මේ පාරේ යන්කෝ බලන්න. මං හිතනවා මේ පාර හරි කියලා. අපි බලමුකෝ මේ පාර ගිහිල්ලා. ඉතින් කියන්න කියලා වැඩි විස්තරත් නැහැ. දැන් මේ පාර පැටලිච්ච සීන් එක තමයි. මේ දැන් කොහොම හරි මේ මේ පාරේ නෝන මොකද මේ කන්දක් උඩ වගේ නගින්න තියෙන්නේ. දැන් මේ ගල උඩ ඒ කියන්නේ කන්ද උඩ මේ තියෙන පන්සලක්. ඒ පන්සලත් ලස්සනයි. මම මේ වීඩියෝ ටිකක් ගහන්න පුළුවන් වුණොත් පෙන්නන්න. යන්කෝ බලන්න අද වීඩියෝ කරන්න වෙලා තියෙන්නේ මටමයි. වීඩියෝ කවුල්ද දන්නේ. අපි දැන් ඇවිල්ලා තියෙන ළඟටම. මම එන්න කලින් ඉරණන් ඇවිල්ලා වගේ. බලන්නකෝ සුපිරි ගල් තලාවක්මයි තියෙන්නේ. ඉතින් යායම පේනවා. ඔයි සුපිරි වටවාසියක් ඔය තියෙන්නේ. අර පැත්තට යන්කෝ බලන්න. මේ පැත්ත බලන්නවත් බෑ. ඉර බලන්න ගල් තලාව. තව ගියා කිව්වයි උඩට. ඉරත් එක්ක බෑ කරන්න. අර තව උඩට ගියා කිව්වයි. අර හට තව ගියා කි. යන්කෝ උඩටම යා. හරි ඉතින් මේ වාහන පාරවල් හිටන් තියෙනවා. මේ පේනවනේ. වාහන එනවා උඩට. මං ආව පාරෙන් නම් මේ බයික් වලට විතරයි එන්න පුළුවන්. තව හරි. හරි. මේ තව පාරක් තියෙනවා. අහින් ආවේ ගාන වල. එන උඩෝයි. ආතල්ල. මේ කන්දර වල අර කන්ද එන පොඩ්ඩයි උස. මේක තව ගියා කි උඩට.
අපි යන්කෝ. ඔන්න ඉතින් මම දැන් මේ ගලේ උඩටම ඇවිල්ලා තියෙන්නේ. පේනවද ඔයාලට පන්සල? බුදු පිළිමයක් වගේ පේනවනේ. ඕක ඒක තමයි පන්සල. මේ දැන් මං ඉන්න හරිය. මේ ඔබ බලන්න. තවත් යනවා නම් ගිහේ කියහට. මෙතනින් පස්සේ නිකන් පල්ලමක් වගේ තියෙන ගිහින්ලා වැඩක් නැහැ. මේ හරිය අපි බලමුකෝ කොහොමද තත්ති කියලා. තත්ති හොඳයි. තත්ති බරපතල නෑ. මේ මෙතන මෙතන තව ගලක් තියෙනවා කන්දක්. මෙතනත් තව කන්දක් තියෙනවා. අපි දවසක මේ ඔය කන්දර යන vlog එකක් කරමු ඉතින් නේ. බලන්නකො ඉතින් මේ පැත්තේ තියෙන කඳු සෙට් එක. ඒව හැබැයි ටිකක් මේ දුර පාටක් තමයි පේන්නේ. පේනවනේ මේ මෙතන එකයි. මෙතන කඳු සෙට් එකක් තියෙනවා. මෙතන දැන් අපේ පන්සල තියෙනවා අපි යන්න හදන. මේ පැත්තේ කඳු පේන්නේ නැහැ ගස් වලට වැහිලා. බලන්න ගල් තව ඉතින් සුපිරි කියන්න වචන නැහැ මේක යන්න. ආය හුලම් පාරකුත් තියෙනවා ගහගෙන යන්න වගේ. සුපිරි ඔය. මේ යන්කෝ පන්සල පැත්තට ඉරත් පොඩ ඊගෙන එනවා. හැමතැනම පොකුණු ওই ගල් වල. මේ බලන්න සුපිරි ගල් තලාවේ. I think මේ කැම්පින් පාරක් එහෙම දාන්න සුපිරි පොට් එක. උන් බලන්න වටේම. මරුව කැම්පින් පාරක් දානවා ඉතින් ආයි සුපිරිම පොට් එක. අපි කැම්පින් පාරක් දාන වීඩියෝකුත් පුළුවන් වුණොත් ගියමු. ඉතින් අපි දැන් බහැගෙන යනවා පන්සල පැත්තට යන්න. දැන් ඉතින් අපි හිටියා ඇති ගොඩක් වෙලා හිටියා. ඉතින් මේ අර පැත්තෙත් මේ සුපිරි කඳු සෙට් එකක් තියෙනවා. ඉතින් මං ඔයාලට ඒකත් පෙන්නන්නම්කෝ. බලන්නකො ඉතින් මේ පැත්ත නම් කඳු විතරමයි ඈ. බලන්නකො ඉතින් මේ පැත්තේ තියෙන කඳු සෙට් එක. ඒව හැබැයි ටිකක් මේ දුර පාටක් තමයි පේන්නේ. පේනවනේ මේ මෙතන එකයි. මෙතන කඳු සෙට් එකක් තියෙනවා. මෙතන දැන් අපේ පන්සල තියෙනවා අපි යන්න හදන. මේ පැත්තේ කඳු පේන්නේ නැහැ ගස් වලට වැහිලා. බලන්න ගල් තව ඉතින් සුපිරි කියන්න වචන නැහැ මේක යන්න. ආය හුලම් පාරකුත් තියෙනවා ගහගෙන යන්න වගේ. සුපිරි ඔය. මේ යන්කෝ පන්සල පැත්තට ඉරත් පොඩ ඊගෙන එනවා. හැමතැනම පොකුණු ওই ගල් වල. මේ බලන්න සුපිරි ගල් තලාවේ. I think මේ කැම්පින් පාරක් එහෙම දාන්න සුපිරි පොට් එක. උන් බලන්න වටේම. මරුව කැම්පින් පාරක් දානවා ඉතින් ආයි සුපිරිම පොට් එක. අපි කැම්පින් පාරක් දාන වීඩියෝකුත් පුළුවන් වුණොත් ගියමු. හෙලෝ ගයිස් ඉතින් ඔන්න දැන් අපි මේ ගෙදර යන්න තමයි බැලුවේ. පන්සලට යන්න පන්සලේ දොරවල් වහලා මම ඉතින් ආයි මොනවත් මේ වීඩියෝ කරන්න ගියෙත් නෑ. ඉතින් අපි දැන් ගෙදර යන්නේ මේ මොනවා හරි දැක්ක දෙයක් කියන්න තියෙන දෙයක් එහෙම තියෙනවා නම් කමෙන්ට් එකක් දාන්න. මේ ඒත් එක්කම අපේ දනා vlog YouTube channel එක subscribe කරලා නැත්නම් දැම්ම subscribe කරන්න.